iPhone traders IBX trader YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ට්‍රේඩින් කරනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි එකපාරටම මාකට් එකේ වෙන්නේ මොකද්ද කියලා බලා ගන්න බැරි එක. හැම කොයින් එකකම chart එකට එකින් එකට බලන්න ගියොත් අපිට ලොකු වෙලාවක් යනවා. අනේ මේ වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් එකක් තමයි මේ Crypto Bubble කියලා කියන්නේ. අද වීඩියෝ එකේ මම කියලා දෙන්නේ මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා කොහොමද ලේසියෙන්ම අපි මාකට් එක ඇනලයිස් කරන්න කියලා. හරි මුලින්ම බලමු මොකද්ද මේ Crypto Bubble කියන්නේ කියලා. ඔයා යන්න Google එකට ගිහිල්ලා මෙතන Crypto Bubble කියලා ටයිප් කරලා සර්ච් කරන්න. එතකොට උඩින්ම එනවා Crypto Bubble වෙබ්සයිට් එක. කොළ පාට රතු පාට බෝල තියෙන පොඩි අයිකන් එකක් තියෙනවා. ඒක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ අපි වෙබ්සයිට් එකට ලොග් වෙනවා. හරි ඉතින් ලොග් වුණාට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. මේකෙන් කරන්නේ මුළු ක්‍රිප්ටෝ මාකට් එකම මේ බබල්ස් විදිහට අපිට පෙන්වනවා. මේ බෝල විදිහට පෙන්වන්නේ මේ ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන කොයින්ස් තමයි මේ පෙන්වන්නේ. මේ බෝල වර්ග දෙකක් තියෙනවා. කොළ පාට බෝල සහ රතු පාට බෝල. ඒ කියන්නේ green bubble සහ red bubble විදිහට තමයි තියෙන්නේ මාකට් එක. මේ green bubble එකකින් පෙන්වන්නේ මිල වැඩි වුණ කොයින්. ඒ කියන්නේ අප්පුණ කොයින්. අප්පුණ කොයින් තමයි මේ කොළ පාටින් පෙන්වන්නේ. ඒක රතු පාටින් පෙන්වන්නේ මේ ඩවුන් වුණ කොයින් තමයි රතු පාටින් පෙන්වන්නේ. මේ බෝලේ ප්‍රමාණය සයිස් එක වෙනස් වෙන විදිහෙන් කියන්නේ කොච්චර ප්‍රමාණයක් අප් වෙලා තියෙනවද කොච්චර ප්‍රමාණයක් ඩවුන් වෙලා තියෙනවද කියන එක තමයි මේ ලොකු බෝල. දැන් ඔයාලට මෙතන මේ පේනවා TST කියන කොයින් එක ලොකු පාට ලොකු green color bubble එකක් හැදලා තියෙනවා මේ කොයින් එක. ඉතින් ඒ කියන්නේ මේකේ මිල මේ වෙනකොට ගොඩක් ඉහළ ගිහිල්ලා තියෙනවා කියන එක තමයි මෙතනින් පෙන්වන්න කරන්නේ. ඒ වගේ මේ රතු පාටින් පෙන්වන එක රතු පාටින් පෙන්වන ඒවායින් පෙන්වන්නේ මිල ගොඩක් පහළ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ලොකු රතු පාට බෝලයක් තියෙනවා නම් ඒකෙන් කියන්නේ මිල ගොඩක් පහළට ගිහිල්ලා තියෙන්නේ මේ කොයින් එකේ කියන එක තමයි කියන්නේ. ඉතින් අපිට මේකෙන් හරි ලේසියෙන් තීරණ ගන්න පුළුවන් මේ කොයින් වල මිල ඉහළ පහළ යන විදිහ ගැන. හරි ඉතින් මේ වෙබ්සයිට් එකේ අපි බලමු settings ගැන පොඩ්ඩක්. මේ settings අපිට ඕන විදිහට පොඩ්ඩක් මේක settings හදා ගන්න පුළුවන්. උතර බලන්න උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට දැන් time frame එක මාරු කරන්න පුළුවන්. ඒ කියන්නේ 15 minute තියෙනවා, daily තියෙනවා, weekly තියෙනවා, monthly තියෙනවා, yearly, 4 hours ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේ coin එක මේ time එකට කොච්චරක් අප් වෙලාද කියන එක මෙතනින් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් දැන් අපි daily කියන එක touch කරොත් හරි ඉතින් මෙතන ටික් කරලා ඔයාලට අවශ්‍ය time frame වලට මාරු වෙන්න පුළුවන්. මේ මෙතන තියෙනවා 1 minute ඉඳලා අපිට මාරු වෙන්න පුළුවන්. yearly වෙනකම් බලන්න පුළුවන්. මෙතන එකින් එකට ටික් කරගෙන අපිට කොච්චර මේ coin එක අප් වෙලා තියෙනවද, coin කොච්චර down වෙලා තියෙනවද කියන එක අපිට එතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තව තියෙනවා අපිට ෆිල්ටර් කරගන්න පුළුවන් coin platform වලට. ඒ කියන්නේ ඔයා උදාහරණයක් විදිහට ඔයා ට්‍රේඩ් කරන්නේ Binance එකේ නම් අපිට Binance එකේ විතරක් තියෙන coin මෙතනින් ෆිල්ටර් කරලා බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට අපිට මෙතනින් අපේ exchange එකට අදාළ exchange එකට අනුව මේක ෆිල්ටර් කරගන්න පුළුවන්. Binance එකේ ට්‍රේඩ් කරන කෙනෙක් නම් Binance එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරන exchange එකට අනුව මෙතන ෆිල්ටර් කරගන්න පුළුවන්. ඉතින් මේක ඇවිල්ලා මාකට් එකේ ට්‍රෙන්ඩ් එක අල්ලගන්න හොඳ වෙබ්සයිට් එකක්. ඒ කියන්නේ අපිට මේකෙන් බලන්න පුළුවන් උදාහරණයක් විදිහට මුළු ස්ක්‍රීන් එකම රෙඩ් වෙලා තියෙන වෙලාවක ලොකු කොළ පාට බෝලයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ කොයින් එකට විතරක් විශේෂ ඉල්ලුමක් තියෙනවා කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. ඒ වගේ මුළු ස්ක්‍රීන් එකම green color වෙලා තියෙන වෙලාවක මේ වගේ රතු පාටින් ලොකු බෝලයක් හැදිලා තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මේ කොයින් එක
ගොඩක් සෙල් වෙලා තියෙනවා මේ වෙලාවේ. ඒ කියන්නේ මේකට තියෙන ඉල්ලුම ගොඩක් අඩු වෙලා තියෙනවා. සෙලර්ස්ලා තමයි මෙතන පවර්ෆුල් වෙලා තියෙන්නේ කියන අයිඩියා එක අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේකෙන් සරල ඇනලයිස් එකක් කරගන්න පුළුවන්. දැන් මේ වගේ කොයින් එකක් ලොකු ප්‍රමාණයකින් මෙහෙම සෙල් වෙලා තියෙනවා කියන්නේ ඊළඟට මේ කොයින් එක අප් වෙනවා කියලා අපිට පොඩි නිගමනයකට එන්න පුළුවන්. මේක විතරක් පදනම් කරගෙන ට්‍රේඩ් කරන්න බෑ. අපි අපේ ඇනලයිස් හරියට කරන්න ඕනේ. අපි පාවිච්චි කරන දේවල් සපෝට් රෙසිස්ටන්ට් වෙන්න පුළුවන්, SMC වෙන්න පුළුවන්. ඔය පාවිච්චි කරන මෙතඩ් එක අනුව මේකත් තව එක කන්ෆර්මේෂන් එකක් විදිහට අරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක ඔයාලට හුඟක් වැදගත් වෙයි කියලා මේක තාම පාවිච්චි කරලා නැති කෙනෙක් ඉන්නවා නම් අදම මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා එක්ස්පීරියන්ස් කරලා බලන්න කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඔයාලට පුළුවන් මේ වගේ මේ අප් වෙලා තියෙන හරි ඩවුන් වෙලා තියෙන හරි කොයින් එකක් අරගෙන ගිහිල්ලා ට්‍රේඩින් view එකේ බලන්න පුළුවන් මේ කොයින් එක සර්ච් කරලා මේ කියන දේ මේ විදිහටම වෙලා තියෙනවද කියලා. මේ වගේ ලොකු රෙඩ් කැන්ඩල් එකක් ලොකු රෙඩ් බබල් එකක් හැදිලා තියෙනවා නම් ඔයාලට පුළුවන් ට්‍රේඩින් view එකට ගිහිල්ලා මේ කොයින් එක සර්ච් කරලා ඉවරලා මොනවාද මේ කොයින් එකට වෙලා තියෙන්නේ කියලා ඉවරලා ඒ අදාළ ටයිම් ෆ්‍රේම් එකට අනුව බලන්න පුළුවන් මේ කොයින් එක මේ විදිහටම වෙලා තියෙනවද කියන එක. ඒ අනුව අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. අපි ට්‍රේඩ් කරන්න කොයින් එකක් තෝරගන්නකොට කොහොමද මේකේ මාකට් ට්‍රෙන්ඩ් එක මේ වෙනකොට කොහොමද වැඩ කරන්නේ, මාකට් එකේ බයින් පවර් එකක්ද සෙලින් පවර් එකක්ද තියෙන කියන එක අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න ඕන නම් IBX Trader එක එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.